ශ්‍රී ලංකාවේ අලුත්ම සොයා ගැනීම කුකුල ලකුණ බිත්තර මැෂිම අද Who Speaking තුලින්. Who Speaking. Hello. ඔයා මේ බිත්තර රකින්න මැෂින් එකක් හදලා තියෙනව නේද? ඔව්. මොකක්ද ඒක මේ? ඕක ඇවිල්ලා බිත්තර රක්කන මැෂිමක්. මම මේ කතා කළේ බිත්තර සංසදයෙන්. ඔව්. මම තමයි ලේකම්තුමිය. හරි. මේරි එලීසා මම. ඔව්. අහලා තියෙනවද දන්නේ නැහැ මම. වික්‍රම සංගම කියලා නම් දන්නවා. ඒ වුණාට කවුද කියලා දන්නේ නැහැ. මට මේක දැනගන්න ලැබුණා මෙහෙම එකක් කරගෙන යනවා කියලා. ඔව්. අපිට හරි සතුටුයි. ඇත්තටම ඔබතුමාමද මේ මැෂිම හැදුවේ? ඔව්. අපිට පොඩ විස්තරයක් කරන්න පුළුවන්ද? දැන් විතර 100ක් තියන්න පුළුවන් එකක් තියෙනවා, 120 එකක් තියෙනවා, 150 එකක් තියෙනවා. කියන්නේ මේක අලුත් එකක් නේද? ඔව්. අපිම හදනවා. දැන් අපි ඇවිල්ලා පටන් ගත්තේ විතර 100ෙන් තමයි. හරි. දැන් මේක ඔබතුමා කොහොමද මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා හිතුවේ ඇයි ඇත්තටම? ඇත්තටම කිව්වොත් මිස් දන්නවද දන්නේ නැහැ. මට මේරි කියලා කතා කරන්න කමන්නේ. හරි. මේරි මම කුකුල් පැටව රක්කන්න විතර දුන්න පිට. ඒ විතර ඒගොල්ලන්ගෙන් හානි වුණයි කියලා මට පැටව හම්බුනේ. කොහොම හරි ලක්ෂ එකමාරක් විතර මට පාඩු වුණා ඒකෙන්. ඊට පස්සේ මං හිතුවා ඇයි ඒ මැෂිම මට හදාගන්න බැරි කියලා. හරි. දැන් මේක ඔබතුමා මේකට නමක් දාලා තියෙනවද මොකක් හරි? දැන් ෆාම් එකට නමක් තියෙනවා. මැෂින් වලට මම තව මෙහෙම තමයි කියලා නමක් පිළිවෙල කරාගත්තේ නැහැ. ඒ වුණාට ඔයා දැන් මැෂිමට නමක් දාගන්න වෙනවා. හරිය. අපි තීරණය කළා ඔබතුමාගේ මැෂින් එක තමයි මේ ලෝක බිත්තර සංසදයට ඉදිරිපත් කරන්න කියලා. හරිය. ඒ කියන්නේ දැන් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන ඔබතුමාට. හරි හොඳයි. ඒක විල ඉම්පෝටඩ් මැෂිමක් විදිහට මම කරලා දෙන්න. අපි මේ බිත්තර මැෂිම මොකද ඔබතුමාගේ මේ විවාහකද? මම විවාහකයි. අපි බිරිඳගේ නමින් දාමුද බිත්තර මැෂිම? ඉංග්‍රීසියෙන් වාගේ ආවොත් මිස් කොහමද දෙන්නේ? එග් මැෂින්. ඔව් එග් මැෂින්. ඒක කමන්නේ. එතකොට අපි තව මොකක් හරි නැත්නම් වයිෆ් කෙනෙමේ දැන් අර මිලේනියම් කියන වචනෙට දාලා මොන හරි කියලා ගැලපෙන විදිහට දැන් මෙහෙමනේ ලංකාවෙන් ඉදිරිපත් කරන්නේ. පොඩ්ඩක් අර ඉංග්‍රීසි නමකට වඩා මට හිතෙන්නේ දැන් ඉන්දියාවේ ඉදිරිපත් කරන ඔය බිත්තර සම්බන්ධ මැෂිම හින්දුස්තානි කියලා දාලා තියෙන්නේ. හින්දුස්තානා එග් මැෂින්. හින්දුස්තානා එග් මැෂින්. එතකොට අපි ගත්තොත් දැන් අර පාකිස්තාන් මෙහෙම ටෙරන්ටි එග් මැෂින් කියලා දැම්මොත් මොකද? ටෙරන්ටි ලංකාවේ නම දාන්න නැතුව අපි දාමු. මොකද අරගොල්ලෝ දැන් පාකිස්තාන් දාලා තියෙන ඉස්තාම්බුල් එග් මැෂින්. ඔව්. දැන් ටෙරන්ටි කියන එක ලංකාවට තියෙන නමක් තමයි වෙරින් භාෂාවකින්. ඔව් ඒ වුණාට අපි දැන් ඒගොල්ලෝ හිතා ඒතකොට අපි කොපි කරලා කියලා. ඒකමත් එකක් තියෙනවා. ඔව් දැන් අරගොල්ලෝ ඉස්තාන්බුල් ඇමරිකාවේ දාලා තියෙන්නේ ලොස් ඇන්ජලිස් කියලා. ඔව්. එතකොට ඕස්ට්‍රේලියාවේ එග් නම් මෙල්බන් කියලා දාලා එග් නම් මෙල්බන්. එතකොට අර ඔයාලට තේරෙනවද? එතකොට අපි කොපි කළා වෙනවනේ මේ මහත්තයා. ඔව් අර කොපි කරුවා වගේ නෝ. ඔව් කොපි කරුවා වගේ. ඔව්. අපි දාන්න ඕනේ මේකට හොඳ නමක්. මොකක්ද දාන්නේ? ඒ ඔයාලට කියන මහත්මයා මේ බිත්තර වලට හොඳ ඉතිහාසයක් තියෙනවා. ඔව් කියන්නේ. යොෂිහාමා ෆුජියාමාගේ මල්ලි. යොෂිහාමා තමයි මේ පළවෙනි බිත්තර මැෂිමක හදලා තියෙන්නේ යොෂිහාමා. යොෂිහාමා තමයි හදලා තියෙන්නේ මේ පළවෙනි බිත්තර මැෂිම. ඔව් නාගසාකි වල තමයි තිබිලා තියෙන්නේ. එතකොට පරමාණු බෝම්බ ගැහුවම එතකොට මේ බිත්තර මැෂිම ආරක්ෂා කරගෙන දුවලා තියෙනවා යොෂියාමා. හිරෝෂිමා නාගසාකි වල. ඔව් එතකොට නාගසාකි නම් හිරෝෂිමා දුවලා තියෙනවා. එතකොට හිරෝෂිමා වලටත් ගැහුවානේ. එතකොට මෙයා හිරෝෂිමාවට දුවගෙන යනකොට මේ කකුල් දෙක පැටලිලා එතන වැටිලා මෙයා මිය ගියා. හරියා. ඒත් බිත්තර මැෂිම ආරක්ෂා කරගෙන තිබුණා. ලොකු එකක් මේකට. ඕ ඒ කියන්නේ ඒ තරම් එයා බිත්තර මැෂිමට ආදරය කරලා තියෙනවා. ඉතින් එතනින් තමයි මේ බිත්තර ගැන මෙච්චර අපි කතා කරන්නේ. දැන් බලන්න අපේ බිත්තර තේමා ගීතයේත් අපි කුකුලා ගැන කියනවා බිත්තර ගැන කියනවානේ. මහත්මයා දන්නවද බිත්තර තේමා ගීතය? කුකුලා හඬන වෙලාවේ. අන්න හරි. ඒක තමයි ඉතිහාස කතාව. මේ දැන් ඉතින් අපි මේ මැෂින් එකට දාන නම් මොකක්ද? මොනවද දාන්නේ? මිස්ටර් කැමති විදියට ලංකාවට ඔබන විදිය. ඕගලයන් ගෙදර මේ කිකිලිගේ නම මොකද්ද? කිකිලිට නමක් දාලා තියෙනවද? ඔව් නෑ. නම් දාලා නෑනේ. නෑ. ඔයා නිකන් කියන්නේ දැන් විවාහ වෙන්න ඉස්සෙල්ලා කවුරු ආදරය කරපු ගෑල් ළමෙක් හරි ඉන්නවනම් එයාගේ නම දාමුද? මෙහෙමයි. දැන් මේ වෙච්ච කෙනෙක් ඉන්නවා මල්ලිකා කියලා. ඒ කියන්නේ ඉස්සර යාළුවෝ කෙනෙක්ද? ඔය යාළුවෝ වෙච්ච කෙනෙක්. ඒ වුණාට දැන් එයාගේ නම එයා ඒ විස්තර වයිෆ්ට දන්නවා. හරි දැන් එයා බැඳලා එයාගේ ළමයිත් ඉන්නවා. දැන් මල්ලිකා කියනකොට ඒක ඇවිල්ලා ඉංග්‍රීසියෙන් ජෙස්මින් කියලා එනවා. මල්ලිකා වගේ ෆස්ට් ලව් එකද? නෑ. එහෙම කරන්න පුළුවන්. ඒ වුණාට සම්මා පස්සේ වයිෆ්ට දන්නවා නම් වයිෆ්ට දන්නවා යාළු වෙලා හිටපු එක. දැන් කිසිම සම්බන්ධයක් නැහැ කියලා දන්නවා. මම මේ වගේ නමක් දැම්මොත් එයා ටිකක් කල්පනා කරන්න බලයි. ඔව් ඒක හොඳ නෑ. ඒක හොඳ නෑ. අපි මෙහෙම දාමුකෝ කුකුලා ලකුණ එග් මැෂින්. හරිය. ඒක මොකද වා හිතන්නේ? කමන්නේ. ඒක කොමන්නේ. ඔව්.
මං එහෙනම් ඔයාලට කෝල් එකක් දෙන්නම්. හොඳයි අපි එහෙම කරමු. හරිය. අනිත් එක තමයි මට ඔයාලට කියන්න බැරුණා මුලින්ම මේ දැන් ඔය බිත්තර තරගය ගැන ඉච්චරටම ලොකුවට හිතාගෙන ඉන්න එපා හොඳේ. නෑ මම මගේ වැඩේ කරගෙන යනවා. හරි තරගෙට යන්න හම්බුනොත් එහෙමයි නැති වුනොත් එහෙමයි හොඳේ. හම්බුනොත් එහෙම. ඔව්. ඒ කියන්නේ ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. ඇත්ත කියන්න එපා. බලාපොරොත්තු try කරමු. හරි එහෙනම් වැඩේ ඕකේනේ. මං ඔයාලට වැඩේ හරියනවා නම් කෝල් එකක් දෙන්නම්. හොඳේ? හරි හොඳයි. හරි එහෙනම් තියන්නම් හොඳේ? හොඳයි. ශ්‍රී ලංකාවේ අලුත්ම සොයා ගැනීම කුකුල ලකුණ බිත්තර මැෂිම අද Who Speaking තුලින්. Who Speaking